හැමෝම බත් කාලා තියෙනව නේද? දැන් බලයි මොකද්ද මේ අහන්නේ කියලා. ඔව්. අපි හැමෝම බත් කාලා තියෙනවා. ඉතින් අපේ පිඟානට මේ බත් ලැබුණේ කොහොමද කියලා හොයලා බලන්න තමයි අද අපි සූදානම් වෙන්නේ. හරි, අපි යමු බලන්න. ඉතින් අපේ මුතුන් මිත්තන්ගේ කාලේ ඉඳලම අපේ රටේ බොහෝම ජනප්‍රිය වගාවක් තමයි වී වගාව කියලා කියන්නේ. කුඹුරු දැකලා තියෙනවනේ. සමහර අය දැකලත් නැතුව ඇති. ඉතින් කුඹුරක් කියලා කියන්නේ එක්තරා බිම් කොටසක් මඩ කරලා හදාගත්ත ස්ථානයකට. ඉතින් මේ කුඹුරක ගොයන් හදද්දී ඊට පෙර සූදානම් වෙන්න කටයුතු කිහිපයක් තියෙනවා. කුඹුර සුද්ධ කරලා ඒ වගේ මේ කුඹුරට ජලය වතුර එන මාර්ග පිරිසිදු කරලා සූදානම් කරගන්න ඕනි. ඊළඟට කුඹුරේ නියරවල් හදනවා. නියරවල් කියන්නේ මෙන්න මේවා. ඒ කියන්නේ මේ පාත්ති වගේ හදලා තියෙන ඒවට ලියදි කියලා කියනවා. ඒ ලියදි එකින් එක වෙන මෙන්න මේ මායිම් වලට කියනවා නියරක් කියලා. මේ නියර කියන එක හදන්නේ අර බිම මඩ මට්ටමට වඩා පොඩ්ඩක් උසට. ඒක එහෙම හදන්නේ අවශ්‍ය කාලෙට වතුර රඳවලා තියාගන්න. ඊළඟට වැඩි වතුර යවන්න මෙන්න මේ වගේ කොටසක් හදලා තියෙනවා. මේකට වක්කඩ කියලා කියනවා. මේ නියරවල් උඩින් මඩ තියලා උදැල්ලෙන් මේ නියර උඩින් මඩ තියනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ හැඩයකට එන්න මේ නියර හදා ගන්නවා. ඊළඟට කුඹුරේ මැද ටික හොඳට මඩ කරනවා. උදැල්ලෙන් කොටලා එහෙම නැත්නම් ට්‍රැක්ටරයකින් හාලා නැත්නම් හරක්ගෙන් සීසානවා. එහෙම හාලා මේ කුඹුරේ මැද කොටස මඩ කර ගන්නවා. මේ ලියදි මඩ කරාට පස්සේ මේ මඩ එක මට්ටමකට එන්න පෝරු ගාලා ලස්සනට මඩ ටික පිළිවෙලට මට්ටමකට හදා ගන්නවා. ඊට පස්සේ වී ඇට පෙඟෙන්න දාලා පැල කරගෙන ඒ බාගෙට පැලවුණු වී ඇට මේ මඩ වලට ඉහිනවා. එහෙම නැත්තම් ඒ පැලවුණු වී ඇට ගොඩ වෙන තැනක පාත්තියක් වගේ දාලා ඒ පැල ටිකක් උඩට ඉස්සුනහම පැල ආවහම ඒ පැල මේ මඩවල හිටවනවා. කොහොම හරි ගොයන් ඒ විදිහට හදාගෙන පොහොර දාලා වතුර ලබා දීලා මේ පැල ටිකක් ලොකු වෙනකොට මේ වගේ වල් පැල, ඒ කියන්නේ ගොයම් පැල නොවන පැල හැදෙනවා. ඒවා ගලවලා අයින් කරනවා. ඒකට වල් නෙලනවා කියලා කියනවා. ඊට පස්සේ ටිකක් ලොකු වෙනකොට අවශ්‍ය තරමට පොහොර යොදලා ඊළඟට කෘමීන්ගෙන් වළක්ව ගන්න කෘමිනාශක, සමහර අවස්ථාවල මේ වල් පැල මර්ධනය කරන්න නැති කරන්න වල්නාශක හැමත් යොදනවා. ඉස්සර කාලේ නම් එහෙම යෙදුවේ නෑ. වර්තමානයේ මේ බෙහෙත් වර්ග ගහලා වල් පැල සහ කෘමියන්ගෙන් මේ ගොයම ආරක්ෂා කරගන්නවා. ඊළඟට ගොයම හැදිලා කරල් පැහුණට පස්සේ කහපාට වෙනවා ගස්. අන්නේ කාලෙට මේ ගොයන් ගස් කපලා අරගෙන යනවා තැනකට. ඒ එක තැනකට අරන් යන තැනට කියනවා කමත කියලා. කමත හදන්නෙත් කුඹුරෙම එක ලියද්දක් වතුර හිඳෙන විදිහට හොඳට මඩ සූරලා අයින් කරලා එන්නේ ඒක තමයි කමත විදිහට භාවිතා කරන්නේ. කපාගෙන ආපු ගොයන් එක ගොඩකට දාලා ඊට පස්සේ ගොයම් පාගන මැෂින් එකකින් හරි එහෙම නැත්තම් ඉස්සර කාලේ නම් හරක්ගෙන් ඒක උඩ හරක්ට ඇවිදින්න හදනවා. ඒ කියන්නේ මේ ගොයන් ටික කමත උඩ දාලා ඒක උඩින් හරක් අරන් යනවා. එතකොට ඒ ගොයන් කරලේ තියෙන වී ඇට ටික බිමට වැටෙනවා. නැත්තම් මැෂින් එකකට දැම්මහම ගොයන් ගහයි වී ඇටයි වෙන් වෙනවා.
ඒ වී ඇට වෙන් වුණාට පස්සේ ඒ වගේ තියෙන බොල් ඒ කියන්නේ ඇතුලේ හැදිලා නැති ඒවා අයින් කරලා හොඳ වී ඇට ටික වෙන් කරලා ඒවා හොඳට වේලලා ගෙදර අරගෙන එනවා. ගෙදර අරන් ඇවිල්ලා තියලා අවශ්‍ය වෙලාවට මේ වී අඹරන මෝලකට අරන් ගිහිල්ලා වී ඇටවල ඇතුලේ තියෙන හාල් ඇටේ ගන්නවා වී පොත්ත අයින් කරනවා. ඒ වී පොත්තට 10 කියලාත් කියනවා. ඊට පස්සේ මේ ලැබෙන ඇටේට අපි වී ඇටේ නෙවෙයි කියන්නේ හාල් ඇටයක් කියලා. ඉතින් ඒ හාල් එක තව ටිකක් පාට වෙන්න. එහෙම නැත්නම් ඒකේ තියෙන කුරුට්ට අයින් වෙන්න වී පාහිනවා කියලා එකක් කරනවා. ඉස්සර කාලේ නම් මේවා අර වංගෙඩියයි මෝල් ගහයි යොදාගෙන තමයි කරලා තියෙන්නේ. හැබැයි දැන් මැෂින් වලින් තමයි ඒවා කරන්නේ. ගොයන් කපලා ඒ වගේම පාගලා මළු වලට දාන එක දැන් කාලේ මැෂින් එකකිනුත් කරනවා. ඊළඟට දැන් අපි කතා කර හිටියේ වී ගෙනල්ලා හාල් හදාගන්න විදිහනේ. දැන් ඔන්න ඔය හදාගත්ත හාල් ගෙදරදි හොඳට හොදලා ඒ වගේ ගල් වැලි තියෙනවා නම් ඒවා ගරලා ලිපක උයනවා නම් මුට්ටියකට දාලා උයනවා. නැත්තම් දැන් නම් ගොඩාක් ගෙවල් වල රයිස් කුකර් එකට දාලා බත් උයා ගන්නවා. ඔන්න ඔහොම හදාගත්ත බත් තමයි අපි පිඟානකට බෙදාගෙන තව එළවලු වර්ගයක් බිත්තර මස් මාළු හරි මොනවා හරි දෙයක් එක්ක කන්නේ. උදේ දවල් සමහර වෙලාවට රැටත් කනවා. අපි ඔන්න ඔය කන බත් එක අපිට ලැබෙන්නේ ඔන්න ඔය විදිහට ගොඩාක් මහන්සි වෙලා එන ගමනකින් පස්සේ තමයි. ගොවියෝ ගොඩාක් මහන්සි වෙනවා අපේ බත් එක අපිට හදලා දෙන්න. ඔන්න ඕක තමයි අපේ බත් පිඟාන මුල ඉඳලා මෙන්න මේ දක්වා ආපු ගමන. තවත් පාඩමකින් හමු වෙනකන් ගිහින් එන්න.